ආදරය කියන්නේ ලෝකයේ ලස්සනම හැඟීමක්. ඒත් එක්කම වෙලාවේ මිනිස් හදවත වැඩියෙන්ම රිදවන්න පුළුවන් දෙයක් ආදරයමයි. කෙනෙක්ව ඇත්තටම ආදරයෙන් බැඳෙනකොට අපි අපේ ජීවිතයේ කොටසක් එයාට දෙනවා. එයාගේ සතුට අපේ සතුට වෙනවා. එයාගේ දුක අපේ හදවතටත් දැනෙනවා. ඒත් අද ලෝකයේ ගොඩක් අය ආදරය කියන්නේ ටෙම්පරරි ෆීලිං එකක් විදිහට පාවිච්චි කරනවා. මෙසේජස් ටිකක්, ප්‍රොමිසස් ටිකක්, ෆේක් ස්මයිල්ස් ටිකක් ඒවට ආදරේ කියලා නම දානවා. හැබැයි සැබෑ ආදරේ ඒකට වඩා ගොඩක් වෙනස්. සැබෑ ආදරේ කියන්නේ කෙනෙක් පර්ෆෙක්ට් නිසා ආදරය කරන එක නෙමෙයි. එයාගේ අඩුපාඩුත් එක්ක එයාව තෝරගන්න එක. දවස් හොඳ වෙලාවල ඉන්න එක ලීසි. හැබැයි ජීවිතයේ අමාරුම දවස්වල මම ඉන්නවා කියලා අත අල්ලගෙන ඉන්න එක තමයි ඇත්ත ආදරය. ආදරේ නිසා ගොඩක් අය රෑ තනිවම ඇඬුවා. රිප්ලයි එකක් එනකම් ෆෝන් එක බල හිටියා. මම මදිද කියලා තමන්ව ක්වෙස්චන් කරගත්තා. හැබැයි ඔයාගේ ආදරේ ඇත්තනම් ඒක කවදාවත් දුර්වලකමක් නෙමෙයි. ඒක ඔයාගේ හදවත පිරිසිදුයි කියන එකේ ලකුණක්. කවුරු හරි ඔයාගේ වැලියු එක නොදැන ගියා කියලා ඔයා වර්ත්ලස් කෙනෙක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ජීවිතේ වැරදි මිනිස්සු අපිට හම්බ වෙන්නේ හරි මිනිස්සු වටින බව තීරුම් ගන්න. ඒ නිසා කවදාවත් ආදරය ගැන හෝප් එක නැති කරගන්න එපා. බ්‍රෝකන් හાર્ට් එකක් කියන්නේ ස්ටෝරි එකේ එන්ඩ් එක නෙමෙයි. ඒක චැප්ටර් එකක් විතරයි. දවසක කෙනෙක් ඔයාට ලැබෙන්න තිබ්බ රෙස්පෙක්ට් එක දෙයි. ඔයා අඬපු හැම රැයකටම වටිනාකමක් දෙයි. ඔයාගේ ෆ්ලෝස් වලටත් ආදරය කරයි. එදාට ඔයා තීරුම් ගනීවි ෆේක් ලව් ෆීල් වුණේ රියල් ලව් එකට ප්ලේස් එක හදන්න කියලා. ඒකට කලින් ඉගෙන ගන්න ඕනේ වැදගත්ම දේ තමයි සෙල්ෆ් ලව්. කවුරු හරි ඉන්නවා කියලා ඔයාගේ පීස් එක නැති කරගන්න එපා. බෙක් කරන්න එපා. චීස් කරන්න එපා. සැබෑ ආදරය කවදාවත් ෆෝස් කරන්න ඕනේ දෙයක් නෙමෙයි. රයිට් පර්සන් එක ආවම ඔයාට ෆයිට් කරලා ලව් එක ප්‍රූව් කරන්න ඕනේ වෙන්නේ නැහැ. එයා නැචුරලිම ඔයාට කියා කරයි, රිස්පෙක්ට් කරයි, ස්ටේ කරයි. ජීවිතේ මතක තියාගන්න. ලුක්ස් ෆීඩ් වෙනවා, මනි නැති වෙනවා. හැබැයි ජෙන්યુයින් හાર્ට් එකක්, ලෝයල්ටි එකක්, පියෝර් ලව් එකක් ඒවා කවදාවත් වැලියු අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අද ඔයා ලෝන්ලි නම්, හර්ට් වෙලා නම් ප්ලීස් ගිව් අප් කරන්න එපා. ඔයාගේ ස්ටෝරි එක තාම ඉවර නැහැ. හොඳම චැප්ටර් එක තාම ඉන්න තියෙනවා. සැබෑ ආදරය කවදාවත් ඉක්මනින් එන්නේ නැහැ. ඒත් එන දවසට ජීවිතේම විනාශ කරනවා.